මම තහිනි සෝස් එක හදාගන්න යන්නේ. මෙතන මම සුදු තලයට ග්‍රෑම් 100ක් අරගෙන තියෙනවා. කළු තලයට වලිනුත් හදාගන්න පුළුවන්. නමුත් අපි වඩාත් හුරු වර්ණයෙන්ම හදාගමු. ලිප ඔන් කරගෙන ෆ්‍රයි පෑන් එක ටිකක් රත් වෙනකොට තලයට ටික දාගන්නවා. දැන් අඩු කින්දරේ මේක පිච්චෙන්නේ නැති වෙන්න ටිකක් බැද ගන්න තමයි ඕනේ. මම අද හමස් හදන්න යන්නේ. ඒකට අවශ්‍ය නිසා තමයි මම මේ තහින් පේස්ට් එක හදාගන්නේ. හමස් වීඩියෝ එකක් දාලා තිබුණේ නම් ළඟ ඉඳලා මේ වගේ හැඳි ගාමින් බැද ගන්න ඕනේ. ගොඩක් කළු වෙනකම් බදින්නේ නැහැ. මේ වගේ ලා පැහැයකට එනකොට අපිට මේක හොඳ සුවඳක් එනවා බැදිච්ච. ඒ වෙලාවට අපි මේක ලිපෙන් අයින් කරගන්න ඕනේ ඉක්මනින්. මම ලිප ඕෆ් කරගෙන මේක ග්‍රයින්ඩර් කප් එකට දාගන්නවා. අපි මේක කුඩු කරගෙන පේස්ට් එක හදාගන්න ඕනේ. ටිකක් විතර නිවුනහම ග්‍රයින්ඩ් කරගමු. අපිට මේකට අමුද්‍රව්‍ය දෙකක් විතරයි අවශ්‍ය වෙන්නේ. ඔන්න දැන් මද වෙලාවක් ගිහිල්ලා මේකේ රස්නේ ටිකක් අඩු වෙලා තියෙන්නේ. අපි ග්‍රයින්ඩ් කරගමු. දැන් මේ ගානට වගේ ටිකක් කුඩු වුණාම අපි මේකට මොන හරි ඔයිල් එකක් එකතු කරගන්න ඕනේ. ඔලිව් ඔයිල්, කෝන් ඔයිල් වගේ කැමති තෙල් වර්ගයක් එකතු කරගන්න පුළුවන්. මම මේකට ඔලිව් ඔයිල් මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. ඔයිල් මේස හැඳි දෙකක් තුනක් වගේ ප්‍රමාණවත් තල ග්‍රෑම් 100කට. මේකට තල තෙල් උනත් පාවිච්චි කරන්න පුළුවන්. අපි දැන් මේක ක්‍රීමි එකක් වගේ හදාගන්න ඕනේ. මේ තහිනි සෝස් එක හදලා තියාගත්තාම අපිට ගොඩක් දේවල් වලට අවශ්‍ය වෙනවා. හමස් විතරක් නෙමෙයි ෆලාෆල්, ෂවර්මා, චිකන් ෂවර්මා වල රොටි එකට ගන්න මේ පේස්ට් එක. තව මෑෂ් පොටේටෝ, සැලඩ් වර්ග මේ හැම දෙයකටම මේක ගන්න පුළුවන්. ඒ වගේම මේ ක්‍රීම් එකත් එක්ක රටින්දි කනවා හරිම ගුණයි. මේකට ලුණු චුට්ටකුත් දාලා මිශ්‍ර කරගන්න. මම හමස් එකට ලුණු දාන නිසා මේකට ලුණු එකතු කරේ නැහැ. මේක හදලා අපිට ශීතකරණය වුණත් තියන්න පුළුවන්. එළියට ගන්න වෙලාවට අපේ අවශ්‍යතාවය අනුව ගම්මිරිස් කුඩු දෙහිස්ම ටිකක් දාලා තලාගත් සුදු ලුණු බිත්තියක් එක්ක උණු වතුර ටිකක් එකතු කරලා කලවම් කරලා ගත්තා නම් සෝස් එක තවත් රසවත් කරගන්න පුළුවන්. එහෙනම් අපි ළඟට හමස් වීඩියෝ එකකින් හමු වෙමු.